Hello everyone, welcome back to Steps and Stories with Shashi. ඉතින් යමුද මාත් එක්ක දවස් 3ක් දිස්ත්‍රික්ක 5ක් පළාත් 4ක් කවර් කරන්න. ඉතින් මම දැන් ඉන්නේ රිදියගම සෆාරි උද්‍යානයේ. අපි මේ ගමන ප්ලෑන් කරේ ලොං වීකෙන්ඩ් එකක නිසා පොඩ්ඩක් සෙනඟ හිටියා. ඉතින් අපි ටිකට් අරගෙන අපේ වෙහිකල් එකෙන්ම අපිට සෆාරි එක යන්න පුළුවන් වුණා. මොකද ලොකු පෝලිමක් තිබුණා වාහනවලට. ඉතින් රිදියගම සෆාරි උද්‍යානය ගැන කියනවා නම් මේක පිහිටලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රිදියගම ප්‍රදේශයේ. මේක 2016 දී තමයි විවෘත කරේ. ඒ වගේම මේ උද්‍යානය අක්කර 500ක් වගේ දුරට විහිදලා තියෙනවා. ඉතින් ඔයාලට මේකේ සත්තු බලන්න කලාප 5ක් දැනට විවෘත වෙලා තියෙනවා. පළවෙනියටම අපි එක්කගෙන යන්නේ අප්‍රිකානු සිංහ කලාපයට. ඉතින් මේ ඉන්නේ කට්ටිය නිදාගෙන. සිංහයෝ ඉන්න කලාපෙන් පස්සේ ඔයාලව එක්කගෙන යන්නේ ශාකභක්ෂක සතුන්ගේ කලාපයට. මෙයාලා නම් හරිම සාමයෙන් සමගියෙන් එකට ඉන්නවා. මේක බලන්නකෝ. මේක බලනකොට ඔයාලට මොකද්ද මතක් වෙන්නේ? මට නම් පුංචි කැලේ මතක් වෙනවා. ශාකභක්ෂක සතුන්ගේ කලාපෙන් පස්සේ අපි වෙක්කන් යන්නේ ආසියානු අලින්ගේ කලාපයට. ඉතින් මෙයා නම් පොඩ්ඩක් ලෙඩ වෙච්ච එක්කෙනෙක්. ඒත් එක්කම ඊට පස්සේ අපි වෙක්කගෙන යන්නේ බෙන්ගාල ව්‍යාග්‍ර කලාපයට. අපිට මෙන්න මේ පොරිසාදයවත් හම්බුණා. මෙයාගේ නම මට මතක විදිහට කාන්ති. ඉතින් අන්තිමටම තියෙන්නේ කුඩා සත්තුන්ගේ කලාපේ. එතනදී ඔයාලට සත්තුන්ට කෑම දෙන්න, අත ගන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට අපි දෙවනියට යන්න ගියේ කතරගම. අපි නවතින තැනට ඇවිල්ලා වොෂ් දාගෙන කිරිවෙහෙර වඳින්න ගියා. දෙවනි දවසේ උදෙන්ම හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපි කිරින්දට තමයි යන්න පිටත් උනේ. ඒ අතරමැදදී තිස්ස චෛත්‍යයට ගියා. ඉතින් හැමෝම දන්නවනේ කිරින්ද ගැන. ඉතින් මේ ඈතින් පේන්නේ කිරින්ද මෝය. මෙතන ඉතින් ඇත්තටම ගොඩක් ජීවිත බිලිගත්ත තැනක් තමයි. විදිහට කිරින්දේ ඇවිදලා ටිකක් වෙලා ඉඳලා අපි ඊළඟට ගියා යෝධවැව බලන්න. යෝධවැව පිහිටලා තියෙන්නේ තිස්සමහාරාමේ. ඉතින් ඊට පස්සේ අපි ඇල්ලවැල්ලවාය පාරේ හිමින් හපුතලේ පැත්තට තමයි මේ යන්නේ. මේ තියෙන්නේ රාවණා ඇල්ල. හැමෝම දන්නවනේ මෙතන මාර ක්‍රවුඩ් එකක් හිටියේ ඒ වෙලාවේ. ඉතින් අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක උනේ හැමෝම දන්න ඇඩිෂන් බංගලාව. අපි ගියපු ටයිම් එකත් එක්ක බංගලාව වහන්න ඔන්න මෙන්න තමයි තිබ්බේ. ඉතින් ඒ වෙලාවේ මීදුම වැස්ස මේ හැමදේම එකට මික්ස් වෙලා
මේ ඇඩිෂන් බංගලාවේ නම් තිබුණේ හරිම ගුප්ත ලස්සනක්. ඇත්තටම එදා ලෝන් වීකෙන්ඩ් එකක් හින්දා මෙතනත් මාරම ක්‍රවුඩ් එකක් හිටියා. හරි මෙතනත් ඉතින් ලස්සන බලලා අපි අපේ එදා නවතින තැන උනේ හපුතලේ බෙරගල පාරේ පිහිටලා තියෙන ස්කයිෆෝල් හොටෙල් එක. අපි එතනට ආවා 4:05 වගේ වෙනකොට. ඉතින් මේ හොටෙල් එක ගැන කියනවා නම් ඒකේ නමටම හරියන ලොකේෂන් එකක් තමයි තියෙන්නේ. ස්කයිෆෝල් කඳු බෑවුමක පිහිටලා තියෙන්නේ. හරිම බජට් ෆ්‍රෙන්ඩ්ලි ඒ වගේම calm and peaceful place එකක්. ඉතින් මේක තමයි අපි හිටියේ හොටෙල් රූම් එක. බලන්නකෝ ඒකේ view එක මාර ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ ඊළඟ දවසේ උදේ. හොඳටම මීදුම. ඇත්තටම මේක තමයි මගේ morning view එක. ඇත්තටම එතන හරිම calm peaceful place එකක්. highly recommend කරන්න පුළුවන්. පාඩුවේ ගිහිල්ලා තමන්ගේ trip එක enjoy කරලා එන්න පුළුවන් තැනක්. අපේ මේ තියෙන්නේ third day එක. ඉතින් අපි 3 වෙනි දවසේ ඔහිය පැත්තෙන් හෝටන් තැන්නට යන්න තමයි plan කරගෙන හිටියේ. හැමෝම දන්නවා මේ පාර. මේක නම් පිස්සුවක් ඇත්තටම. මේ ෆයිනස් ගස් අස්සෙන් හිමින් හිමින් අපි යන්නේ ඔහියට. හැමෝම මේ පාර දන්නවා නේද? මේක තමයි දිව්‍ය ලෝකෙට යන පාර. ඉතින් දිව්‍ය ලෝකෙට යන පාර දිගේ ඇවිල්ලා අපි මේ දිව්‍ය ලෝකෙට එන්ට වෙන්න තමයි යන්නේ. නිල් පාට අහස, කොළ පාට තනකොළ. ඉතින් මේක ඇත්තටම දිව්‍ය ලෝකයක් තමයි. ඉතින් බලන්නකො මේ හැමදේම. ඇත්තටම අපේ කාර්යබහුල ජීවිතෙන් මිදිලා පොඩ්ඩක් හිත නිදහස් කරගන්න මේ පරිසරයකට එන්නම ඕනේ. පිටත් වෙනකොට හවස 2 වගේ වුණා. ඊට පස්සේ අපි මේ පට්ටිපොළ හරහා නුවරඑළියට තමයි යන්නේ. හැමෝම දන්නව නේද මේ ප්ලේස් එක?
ඊට පස්සේ අබේවැල, ඊට පස්සේ ස්ට්‍රෝබෙරි ෆාම් එක මේ ටිකත් පහු කරගෙන අපි හිමින් හවස 5 වගේ වුණා නුවරඑළියට එනකොට. ඉතින් අපි නුවරඑළියට එනකොට ටිකක් හවස් වෙලා තිබ්බේ. කරුවල වැටිගෙන වගේ එන ගමන් තිබුණේ. අපි ග්‍රෙගරි වැවේ පොඩි බෝට්ටු සවාරියක් ගියා. ඔය විදිහට තමයි අපේ දවස් 3ක ගමන ඉවර වුණේ. ඉතින් දවස් 3ක ගමනකින් අපි දිස්ත්‍රික්ක 5ක් වගේ කවර් කරා. ඒ වගේම පළාත් 4ක් කවර් වුණා. හැම තැනම නෙමේ ගොඩක් තැන්වලට ගියා. ඉතින් ඔයාලත් දවස් 3ක වගේ ට්‍රිප් එකක් මේ පැත්තට යන්න ප්ලෑන් කරනවා නම් මේකෙන් පොඩි අයිඩියා එකක් ගන්න. ඒ වගේම පුංචි ඉල්ලීමක් මගේ channel එක subscribe කරන්න. Thank you for watching.